හොඳයි. Have a nice day. ඔබ විදේශ රටක රැකියාවක් සඳහා යාමට බලාපොරොත්තු වෙනවා නම් මුලින්ම එහි සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දිය යුතුයි. අන්න ඒ සම්මුඛ පරීක්ෂණයේදී ඔබෙන් අසන ප්‍රධාන ප්‍රශ්න 10ක් සහ ඒ සඳහා පැහැදිලිව ඉතාමත්ම කෙටියෙන් උත්තර දෙන්නේ කොහොමද කියන එක මේ පාඩමෙන් ඔයාලට දැනගන්න පුළුවන්. වීඩියෝ එක අවසානය දක්වා රැඳී සිටින්න. ප්‍රධාන වශයෙන් මේ වීඩියෝ එකෙන් අපි මාතෘකාව කරගෙන තියෙන්නේ ඊශ්‍රායල් රටට රැකියාවක් සඳහා යාමට අපේක්ෂා කරන අයට එහි සම්මුඛ පරීක්ෂණයේදී අසන ප්‍රධාන ප්‍රශ්න 10කට කොහොමද උත්තර දෙන්නේ කියන එක. නමුත් ඔබ යන්න බලාපොරොත්තු වෙන්නේ ඩුබායි, කුවේට්, කතාර්, ඕමාන්, එහෙමත් නැත්නම් රුමේනියා, සෞදි අරේබියා යගේ මොන රටකට වුණත් කමක් නැහැ. ඔබට පුළුවන් මේ ප්‍රධාන ප්‍රශ්න 10 පිළිබඳ අවධානය යොමු කරලා ඒ අනුව එහි පිළිතුරු ඔබට ගැලපෙන ආකාරයට සකස් කරගන්න මේ වීඩියෝ එක අවසන් වෙනතුරු නැරඹීම තුලින්. සහ විශේෂ ඇක්ටිවිටි එකක් මම සූදානම් කරලා තියෙනවා මේ පාඩම අවසන් වුණාම මේ ප්‍රශ්න 10ට පිළිතුරු සපයලා ඔබේ හැකියාව වර්ධනය කරගන්න. ඔබේ දැනුම සහ හැකියාව වර්ධනය කරගත්තොත් ඔබට පුළුවන් වෙනවා ඊටාම සාර්ථකව කොන්ෆිඩන්ස් ඇතිව, බය නැතිව, ලැජ්ජාව නැතිව ඉන්ටර්විව් එකට ෆේස් කරලා ඔයාගේ ජොබ් එක ලබා ගන්න. පළවෙනි ප්‍රශ්නය. ඕනම ආයතනයකට ගියොත් ඔයා යන්න බලාපොරොත්තු වෙන මොන රටට වුණත් ලංකාව ඇතුළත ජොබ් එකක් වුණත් ඔයාගේ මුලින්ම අහන ප්‍රශ්නයක් තමයි Tell me about yourself. Or can you explain me about yourself? How about yourself? අන්න මේ වගේ ඔයා ගැන යමක් විමසනවා. හරි. ඔයා ගැන ඔයා මොනවද කියන්නේ? Short and sweet. මෙහෙමයි එන්න ඕනේ. ඉස්සල්ලාම තමන්ගේ නම එනේ name. දෙවෙනියට age. තුන්වෙනියට ඔයාගේ place එක. ඊළඟට ඔයාගේ attitudes. දැන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය භාවිතයේ කෙනෙක් යහළුවෙක් මිත්‍රයෙක් හෝ යම්කිසි තැනක නාදුන්න කෙනෙක් එක කතා කරද්දී කොහොමද තමන්ගේ නම කියන්නේ අබ්රුවන් අම්බණ්ඩා මම කියලා දෙන්නේ. නමුත් මෙතනදී පොඩක් මේක ෆෝමල් වෙන්න ඕනේ. මෙතනදී ඔයගොල්ලෝ රුවන් වගේ කිව්වම ඒක එච්චර නිකන් එයාව ගණන් ගත්තේ නෑ වගේ වෙනවා. ඒ නිසා මෙතනදී බොහොම politely ඔයා ආන්සර් කරන්න ඕනේ my name is කියන ක්‍රමයට. එතකොට my name is රුවන් සිරිපාල කමල් මේ වගේ නමක් ඔයාලට කියන්න පුළුවන්. my name is ඊළඟ එකේදී ඔන්න I am ගන්නවා. පළවෙනි එක my name is නම I am 30 years old, I am 40 years old, I am 45 years old. අන්න හරිම ලේසි ඒ විදිහට කියන්න. ඊළඟ එක දැන් ඔයා මේ ඉන්ටර්විව් එකට ෆේස් කරන්නේ ගොඩක් වෙලාවට ඔන්ලයින්. එතකොට එහෙ ඉන්න කෙනාට අපි කියනවා මම ලංකාවේ අහවල් නගරේ. ඒ කියන්නේ මෙහෙමයි I am from Kandy in Sri Lanka. I am from Kegol in Sri Lanka. I am from Galle in Sri Lanka. I am from Colombo in Sri Lanka. අන්න ඒ විදිහට තමයි තැන කියන්නේ. right. දැන් ඊළඟට මොකක්ද තමන් ගැන කියන්න පුළුවන්. දැන් ඔයාගේ ශ්‍රේෂ්ඨයට සාපේක්ෂව ඔයාට කියන්න පුළුවන් ඕනනම් ඔයා හොඳ experienced person කෙනෙක් නම් I am well experienced person. experienced කියන්නේ experienced කියන එකේ ed එකතු වෙනවා. ඒක sound වෙනකොට I am well experienced person in කියලා ඔයාගේ this field මොන හරි this agriculture field එහෙම නැත්නම් manufacture field ඒ වගේ කියන්න පුළුවන්. විශේෂයෙන් මතක් කරන්න ඕන මේ මොන ස්ට්‍රීම්ස් වලද යන්නේ මොන ෆීල්ඩ්ස් වලටද ඔයගොල්ලෝ යන්නේ. දැන් අපි හිතමු මේකේ ගොඩක්ම කෙයා කිව්වා තියෙනවා. manufacture, construction field එක, hotel field එක, hospital පැත්ත, supermarket පැත්ත මේ විදිහට විවිධ ශ්‍රේෂ්ඨ වලින් ඔයගොල්ලෝ යනවා වෙන්න පුළුවන්. එතකොට මේ අදාළ ශ්‍රේෂ්ඨයට සාපේක්ෂව ස්පෙસિෆික් ඔයාගේ පොසිෂන් එක මොකක්ද කියන එක අනුව ඔයාට අතන කියන්න පුළුවන් මේ ශේෂ්ත්‍රයේ මේ ෆීල්ඩ් එකේ මම ගොඩක් experienced කෙනෙක්. එතකොට I have well experienced in construction field. එච්චරයි. දැන් myself එක එච්චරයි. හරි. ඒතර ඔතන ඕනනම් තව එකතු කරන්න පුළුවන් පොඩි දෙයක්. I am married. I have 2 children. දැන් ඒ කොටස අවසන්. දැන් අංක 2. මේක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ගොඩක් රටවල් වලින් එන ඉන්ටර්විව්ස් වලින් මේක අහනවා.
ඉගෙන ගන්න ගියත් අහනවා ඇයි ඔයා ඉගෙන ගන්න කැමති අපේ රටේ? වැඩ කරන්න නම් ඇයි ඔයා වැඩ කරන්න කැමති මේ රටේ? එතකොට why do you like to work in Israel? දැන් මේ ප්‍රශ්නේ අහන විදිහත් ඔලුවට ගන්න. හරි? දැන් මම මෙහෙම පැහැදිලිව අහුවට සමහර විට native speaker කෙනෙක් හෝ වෙනත් ජාතිකයෙක් නම් අහනකොට සමහරට pronunciation ටිකක් තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. නමුත් ඔයා මේක හොඳට අහුම්කම් දීලා ප්‍රැක්ටිස් වෙලා තියාගත්තොත් ඒක කොහොම හරි ඔයාට තේරෙනවා. Why do you like to work in Israel? හරි? මම එක දිගට කිව්වේ. නමුත් ඕක පැහැදිලිව අහුනොත් why do you like to work in Israel? Why would you like? එහෙමත් ඇහෙන්න පුළුවන්. එතකොට තව කියන්න පුළුවන් why do you want to work in Israel? හරි? ඇයි වාට ඉස්රායල් වල වැඩ කරන්න ඕනේ? ඇයි වා ඉස්රායල් වැඩ කරන්න කැමති? කියලා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් මොකක්ද ඔයා කියන්නේ? සමහරු මේකට ගිහිල්ලා කියනවා මම ඉස්රායල් වල හිස්ටරි එකට හරි ආසයි. ඉස්රායල් කන්ට්‍රි එකට හරි ආසයි. ඉස්රායල් එකේ ඉන්න මිනිස්සු හරි ෆ්‍රෙන්ඩ්ලි. ඒක නිසා ඒගොල්ලෝ ඇසුරු කරන්න ආසයි. මම ලෝකේ පුරා සංචාරය කරන්න කැමතියි. මේකේ විවිධ නිකන් හරි සාහිත්‍යමය උත්තර. එහෙම නෙමෙයි. මේකේ ඇත්ත කතාව. I want to work hard and earn money and support my family. ඒ කියන්නේ මට ඕනේ සල්ලි හම්බ කරන්න මගේ ෆැමිලි එකට සපෝට් වෙන්න. හරිම ක්ලියර්. රයිට්. ආයෙත් දෙක තුන හිතන්න එපා. ඔක තමයි පැහැදිලිවම එන්න ඕන උත්තරේ. හැබැයි බැරි වෙලාවත් ඔයාගෙන් අහුවොත් do you have any other reason? What else? වෙන මොනවද? කියලා අහුවොත් එහෙම ඔයාට කියන්න පුළුවන්. According to my experience and qualification, and as my qualifications and experience, I can apply this job in Israel. Then I like to come to Israel because I know this country is very developed country and there is very high technology. I like to work here and get more experience and I like to be a professional person in this field. ඒ වගේ කියන්න පුළුවන්. ඉච්චර කියා ගන්න ටිකක් ඉංග්‍රීසි මට්ටම අඩු කෙනෙකුට ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අර ටික කියලා that's all. කිව්වනම් only one thing, I need to work hard and earn money, then I want to support my family. Right? Okay. ඊළඟ ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නේදී ඔයාගෙන් අහනවා. තුන්වෙනි ප්‍රශ්නේ කියන්නේ මම ඉදිරිපත් කරන තුන්වෙනි. හරිද? ඔයාලට ඉන්ටර්වියු එකේදී අහන තුන්වෙනි වෙන්න බෑ. ඒක වෙනස් වෙන්න පුළුවන්. මගේ තුන්වෙනි common question එක, do you have any experience? එහෙම නැත්නම් how about your experience? Can you explain me about your experience? කියලා මේ විදිහට මගේ experience කියන කැලල හේන්නේ. හරිද? එතකොට ඔයාලට තේරෙනවා මේ මගේ experience තමයි අහන්නේ. right? experience ගැන අහුවාම මොකද කියන්නේ? හරිම පහසු විදිහට මම කියනවා I have 2 years, 3 years, 4 years, 5 years දැන් අවුරුදු ගාන දාගන්න. හැබැයි මෙහෙමයි. ඕකෙදී දැන් සමහරලාට work experience එකක් ඔයා කියනකොට ඔයාට work experience එක බලන්න අර පැත්තෙන් forward කරන්න වෙනවා ඒ documents වල working letter එකක්. එතකොට මේ company එකෙන් ඔයාට letter එක දෙන්නේ කොච්චරක්ද අවුරුදු දාලා. ඔයා ඇත්තටම වැඩ කරපු කාල සීමාවටනේ දාලා දෙන්නේ. ඔයාට එහෙම ලබා ගන්න පුළුවන් අවුරුදු ගාන මෙතනදීත් කියන්නේ ඒතකොට ඒගොල්ලෝ ඒ ඉන්ටර්විව් එක රෙකෝඩ් වෙනවා ඒවත් එක්ක අර ડોකියුමන්ට්ස් ටැලි කරනවා. ඒ නිසා ඔයාගේ ඒ ඇත්ත කියන ස්වභාවය පවත්ව ගන්න උත්සාහ කරන්න. හරි. ඒ අනුව ඔයා කියනවා I have 2 years experience in this field. මොකද්ද this කියන එකට ඒ field එක දාලා මේ in Sri Lanka. අපි කියනවා I have 3 years experience in agriculture field in Sri Lanka. හරිද? එතකොට වැඩිදුරටත් where did you work? Where are you working? Or still I am working කියලා කියන්න පුළුවන්. I worked as a farmer or as a මොකක් හරි position එක කියලා අවුරුදු ගාන 4-5 years in company at කියලා company දැම්මත් in Sri Lanka කියන්න පුළුවන්. තව වෙනත් රටක නම් එහෙම කියන්නත් පුළුවන් in Dubai, Qatar, Kuwait. එතකොට experience එක එතනින් හරිම පහසුවෙන් අවසන්. right experience දෙක තුනක් තියෙන කෙනෙක් නම් ඉතින් යාට ඒ දෙක තුනම ඒ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් driver කෙනෙක් විදිහට කිව්වොත් I have 10 years experience as a driver.
in Sri Lanka, or in Sri Lanka we call that Navalaka Hospital in Sri Lanka, Mass Holding Company in Sri Lanka, Dialogue Exitia Private Limited in Sri Lanka වගේ මොකක් හරි ආයතනෙත් දාලා ඒ අදාළ පොසිෂන් එකක් දාලා උනම් කියන්න පුළුවන්. බැරි වෙලාවත් ඔයා ඒ ඉල්ලුම් කරන පොසිෂන් එකේ ඔයාගේ එක්ස්පීරියන්ස් ඉල්ලලා තිබෙන්නේ නැහැ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට ඒ කියන එකේම එක්ස්පීරියන්ස් නැහැ වෙන්න පුළුවන්. ඒතර ඔයාට දෙන්න පුළුවන් උත්තරයක් තමයි මම මේ කියන්නේ ඉස්රායෙල්ම නෙමෙයි තවත් වෙනත් කන්ට්‍රීස් වල සමහර පොසිෂන් තියෙනවා එක්ස්පීරියන්ස් not required කියලා වැටලා තියෙනවා. ඒ දැන්වීම් වලම තියෙනවා. ඒතර ඔයාට අර වගේ තැනකදී උනට අහනවා. ඒ මොකද එහෙම අහන්නේ ඔයාට වෙනම පොසිෂන්ස් ගියාම දෙන්න බලාගෙන තමයි ඒ අහන්නේ. හරිද? ඔයාලා හිතන්න එපා ඔය ගොඩක්ම රටවල් වලට යනකොට ජොබ් ඇග්‍රීමන්ට් එකේ තියෙන පොසිෂන් එකේම ඒ සැලරි එකේම රැඳෙන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ හැකියාවන්, ඔයාලගේ කමියුනිකේෂන් ස්කිල් එක විශේෂයෙන්, එතකොට ඔයාලගේ අනිකුත් ඒ ජොබ් එක සම්බන්ධ තියෙන එක්ස්පීරියන්ස් මත ඒ අනුව ඔයාලගේ පොසිෂන්ස් සහ සැලරිස් වෙනස් වෙනවා කියන එක. ඒක නිසා මේ ඉන්ටර්විව් එකකදී දාලා තියෙන අවම සැලරි එක අවම කොන්ට්‍රැක්ට් එක ඒ පොසිෂන් එක තමයි දාලා තියෙන්නේ. ඒ යන වියදම් අඩු වෙන්න. නමුත් ඔයාලා එකට ගන්නකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අපිට මේ පොසිෂන් එකට දාන්න කෙනෙක් ඕනේ. අපිට මේ පොසිෂන් එකට දාන්න කෙනෙක් ඕනේ. අන්න එහෙම තෝර ගන්නවා මෙතනදී මේ එක විදිහේ ඉල්ලීම් ටිකක් තිබුණත් එයාලගේ. හරිද? රික්වයර්මන්ට්ස් ටිකක් එක විදිහට තිබුණාට ඔයාලගේ තියෙන වෙනස්කම් මත ඒගොල්ලෝ මේ පොසිෂන් වලට ඔයාලව මෙහෙදිම සමහරලාවට ඔයාලගේ ෆයිල් එකකින් සිලෙක්ට් කර ගන්නවා එහෙට. ඒක සමහරට ඔයාලට නොකියනවා වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල කියනවා. රයිට්. එතකොට එතනදී බැරි වෙලාවත් දැන් එක්ස්පීරියන්ස් නැති වුණොත් මොකක්ද කියන්නේ? පාඩ කියන්න පුළුවන්. Actually no sir. But I am a fast learner. මොකද fast learner? මම ඉක්මනින් හුරු කරගන්න කෙනෙක්. ඉක්මනින් ඉගෙන ගන්න කෙනෙක් දෙයක්. Right? But I am a fast learner. I like to learn. Give me a chance. If you give me a chance, I can learn. And I like to work hard. ඒ වගේ එහෙම උත්තරයක් දීලා එතන කොහොම හරි ගලප ගන්නවා. හතරවෙනි ප්‍රශ්නය. Can you work night shift or overtime? Can you work night shift and overtime? අර වෙනස් වෙයි. accent එක වෙනස් වෙයි. Can you do night shift and overtime? අර එහෙම ඒතර මේ night shift overtime යනකොට මම තේරුම් ගන්න මේ කියන්නේ රාත්‍රී මුරේ වැඩ මුරේ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දවල් වැඩ කරලා රෑ overtime වෙන්න පුළුවන්. එතකොට shift එක හෝ එහෙම නැත්නම් overtime වාට පුළුවන්ද? සාමාන්‍යයෙන් වැඩ කරන්නේ අපේ රටේ ගොඩක් වෙලාවට පුරුදු උදේ 8:05නේ. හරි. එතකොට ඒ 8:05 කියන එකේ පැය 8 නම් ඒක සමහරවිට පැය 9ක් වෙන්න පුළුවන් වෙනත් රටවල් වලදී. මොකද අර කෑමට සහ තේ බොන්න දෙන වෙලාව ඒගොල්ලෝ වැඩ කරන වෙලාව විදිහට ගණන් ගන්නෑ. හරිද? ලංකාවේ තමයි 8:05 ඇතුලේ විනාඩි 15 දෙකයි තේ බොන්න, පැය භාගයක් කෑමට, පැයක්ම එතකොට ඒ වැඩ කරන පැය 8 ඇතුලේ අරගෙන තියෙනවා තමන්ගේ පුද්ගලික පරිහරණයට. ඒතර පිට රටකදී එහෙම නෑ, පැය 9ක් වෙනවා අර පැයක් එක්ක. ඒ පැය ලැබෙන්නේ වැඩ කරන අතරේනේ. හරි. එතකොට ඔය පැය 9ම රෑ වැඩ තියෙන්න පුළුවන්. එතකොට රෑ වැඩ කියන්නේ එකයි ඕවර් ටයිම් කියන එක දෙකක් නේ. හරි. රෑ වැඩ කරන කෙනාට රෑ පටන් අරගෙන උදේ වෙනකන් වැඩ කළා තව ටිකක් වැඩ කළොත් පැය 9ට වඩා ඕවර් ටයිම් වෙනවා. රයිට්. එතකොට මේ දෙකම ඔයාලට කරන්න පුළුවන්ද කියන එක තමයි අහන්නේ. ඕවර් ටයිම් වැටෙන්න පුළුවන්, shift එක night වෙන්න පුළුවන්. right? Yes sir. right? Of course. හරිද? කෙලින්ම ඔයා කොහොම උද්දාමයෙන් පැහැදිලිව කියන්න ඕනේ yes sir, I can because I have no problem. I don't have I have no problem with night shift and overtime. Night shift or overtime කියන්න. හරි? I have no problem. මට කිසිම ප්‍රශ්නයක් නැහැ මේ night shift එකවත් overtime එකවත් පිළිබඳව. තව ටිකක් ඕක expand කරොත් ඔයාලට කියන්න පුළුවන් because I want to earn money and support my family. හරිද? overtime කළොත් වැඩියෙන් සල්ලි හම්බ කරන්න පුළුවන්. ඒක නිසා ඔයා කියනවා no problem sir, I can do night shift or overtime. Anyway, right? I can adjust for everything. ඕන දෙයකට මට adjust වෙන්න පුළුවන්. හොඳයි. මේ list එකේ පස්වෙනි ප්‍රශ්නය. Can you do heavy work in hot or cold weather? ඔයාට ටිකක් වැඩ කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන්ද
මේ ගොඩ අධික රස්නේ පරිසරයක හෝ සීතල පරිසරයක කියන දෙකේදී. මොකද ඒ රටවල මාස 6ක් අධික රස්නේ එනවා, මාස 6ක් අධික සීතල එනවා. ඉතින් ඔක චේන්ජ් වෙන හරියදී තමයි පොඩි මැද ගතියක් තියෙන්නේ. හරි. ඉතින් ඒ නැත්තම් වැඩි කාලයක් තියෙන එක්කෝ ගොඩක් රස්නේ, එක්කෝ ගොඩක් සීතලයි. එතකොට ඔයාගේ උපරිම වැඩ කරන තත්ත්වය අඩාල වෙනවද කියලා බලන්න තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඔයා ඒ වෙදර් කන්ඩිෂන්ස් වලට මුහුණ දෙන්න පුළුවන් විදිහේ බොඩි එකක්ද ඔයාගේ හෙල්දි එක කොහොමද කියලා තමයි චෙක් කරන්නේ. ඒතරට දෙන්න පුළුවන් උත්තරේ හරිම පහසුයි. Yes sir, I am physically strong, so I can work in hot or cold weather. ඒ දේශගුණය නැති වැඩ කරන්න ප්‍රශ්නයක් නැහැ කියලා. හරි. I have no problem hot or cold කියලා කෙටියෙන් කියන්නත් පුළුවන්. I am used to hard work in hot and cold weather in Sri Lanka. මම ওই දෙකේම ලංකාවේ වැඩ කළා. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Right. මේ අපේ ලිස්ට් එකේ 6 වෙනි ප්‍රශ්නය. Do you have a driving license? ඔයා ඩ්‍රයිවර් කෙනෙක් විදිහට වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ප්‍රශ්නේ කොහොමවත් අහනවා. හැබැයි සමහර විට ඔයා අයදුම් කරලා තියෙන්නේ, ඔයා ඇප්ලයි කරලා තියෙන්නේ වෙනත් පොසිෂන් එකක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට ඕන වෙනවා වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල ඔයාට වාහනයක් දෙන්න ඩ්‍රයිව් කරගෙන යන්න. සමහරට ඒ වර්ක් ටීම් එක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට පර්සනලි දෙන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතන ට්‍රාන්ස්පෝර්ටේෂන් එකේදී ඔයාටම දෙනවා වාහනේ මේකෙන් වා යන්න ඕන මෙතෙන්ට. ඊට පස්සේ මේකෙන් වැඩට එන්න ඕන මෙහෙම ඒ වගේ. ඒතකොට ඒකේ අපේක්ෂාව මේගොල්ලෝ ගාව තියෙන්නේ. ඔයාගෙන් අහනවා do you have a driving license? License කියලා නෙමෙයි මේක license කියලා තමයි කියවෙන්නේ ඉංග්‍රීසි වලදී. අපි සිංහල පැත්තෙන් ගන්නකොට අර කට්ටිය කතා කරනවා license එක ගන්න. අර කෝ license එක. එහෙම කිව්වට original pronunciation එක license වෙන්න ඕනේ. ඒක බහුවචන නෙමෙයි. ඒක වචනේ license. right? එහෙනම් අපි එයා කියනකොට තේරුම් ගන්න මේක license, ඔයා කියනකොටත් license කියවෙන්න ඕන. Yes sir, I have a driving license with 5 years experience, with 2 years experience. එහෙම නැත්නම් කෙනෙකුට කියන්න පුළුවන් I got it in 2020. මම ඒක ගත්තේ 2020. ඒ වගේ ඒ ගත්තු අවුරුද්ද කිව්වහමත් එතකොට ඒගොල්ලෝ දන්නවා මෙච්චර පරණ ලයිසන් එකක් මෙයා ගාව තියෙන්නේ. Yes sir, I have a Sri Lankan valid driving license. Right? I have heavy vehicle driving license. ඒ වගේ ඔයාට උත්තර දෙන්න එක හරි පහසුයි. ඊළඟ ප්‍රශ්නය. මේක ටිකක් බරපතල සහ මේක ටිකක් sensitive question එකක්. ඔයා ටිකක් ඒක කොහොම politely answer එක දෙන්න ඕනේ. මේ ප්‍රශ්නේ තමයි ඔයාට පුළුවන් ද ඔයාගේ පවුලේ අයගෙන් දුරස් වෙලා අපිත් එක්ක මේ අවුරුදු 3 අතර 5 මම අවුරුදු 3 කිව්ව 3 ගත කරා. එතකොට can you stay away from your family members or your family for 3 years? ඔයාට පුළුවන් ද පවුලෙන් ඈත් වෙලා ඉන්න අවුරුදු 3කට? Can you stay away from your family for 3 years? Actually sir, I can, because they know I got this decision for our future. එතකොට ඒ එකක්. අනිත් පැත්තෙන් ඔයාට පුළුවන් actually sir, I love my family and we are very close, but this time the main problem is money, is our economy is very poor. That's why I got this decision. I think and I believe they helped me. අන්න එහෙම ඒ මං කියපු එකෙන් මොකක් හෝ කොටසක් අල්ලගෙන ඒක ලස්සනට ඉදිරිපත් කරන්න ඒක බොහොම අවංකව කියන විදිහට කියන්න. Right? They helped me. We all understood this situation. They helped me because I got this decision for our future. දැන් ඔතනදී කෙනෙක් කියන්න පුළුවන් මෙහෙමත් it's very easy for me sir because I'm single. I have only my parents. They understood everything. They wished me to go and get more experience and be a man in here කියලා මට ඒගොල්ලෝ එහෙම කිව්වා. ඉතින් මම මෙහෙම යනවා. ඒ වගේ ඒගොල්ලන්ට සිත් ඇද ගන්න උත්තරයක් ඔයාගෙන් ලැබුණොත් තමයි හොඳ. right? ඊළඟ ප්‍රශ්නේ. මේක ටිකක් ඔයාගේ personality එක ඔයාගේ health එකත් එක්කම පරීක්ෂා කරන එකක් තමයි මේ ප්‍රශ්නේ. ඔයා දුම් බොනවද? drink එක එහෙම ගන්නවද කියලා අහනවා. Do you drink and smoke? Right?
එතකොට ඔයාලට කියන්න පුළුවන් ඇත්තටම ඔයා බොන්නෙම නැති කෙනෙක් නම් ඔයා කියනවා no sir I never drink or smoke. Right? මම drink or smoke ගන්නෙම නැති කෙනෙක්. ඔයාලට තව කියන්න පුළුවන් අවංකවම ඔයා drink එක ගන්න නමුත් smoke කරන්නේ නැති කෙනෙක් නම් sometimes I drink little but I don't smoke. සමහරු ඉන්නවා smoke කරනවා හැබැයි drink ගන්නෙ නැහැ එක්ක drink පොඩ්ඩක් ගන්න. එතකොට ඔයාලට කියන්න පුළුවන් sometimes I smoke but I never drink කියන්න පුළුවන් බොන්නෙම නැත්තම් but I drink occasionally. නම drink එක ගන්නකොට ඉඳලා හිටලා ඒ වෙලාවට smoke එකක් ගන්නවා කියලා. එතකොට rarely I drink at that time I smoke. එතකොට only I smoke with a drink. එහෙම නැත්නම් when I drink at that time I smoke but not every day, rarely. Occasionally ඉතාම කලාතුරකින්. Yes, little, not too much. ඒ වගේ කෙටියෙන් කියා ගන්න පුළුවන් නම් එහෙමත් කරන්න ලොකුවට පැහැදිලි කරන්න අපහසු අය. ඊළඟ ප්‍රශ්න. අනිත් අයත් එක්ක එකට වැඩ කිරීමේදී කොහොමද ඔයාගේ අදහස? සහ ආයතනික නීති රීතිත් එක්ක ඔයගොල්ලෝ කොහොමද ගැටෙන්නේ කියන එක බලන්න අහන ප්‍රශ්නයක්. Can you work in a team, follow company rules and regulations? ඒ වගේ අහන්න පුළුවන්. මෙහෙම අහුවොත් ඔයාලට කියන්න පුළුවන් yes sir I can work in a team and follow the company rules and regulations and government rules and regulations, and I respect my team workers and manager and supervisor. I always respect the company rules and regulations. ඒ වගේ ලස්සන කරලා ඒ ටික කියන්න. මේ කියන හැම එකක්ම eye contacts තියාගෙන එහෙම කෙලින් බලාගෙන කියන්න. ඒක තමයි ඔබේ ඒ ඍජු බව, strong බව, confidence ඒගොල්ලන්ට පැහැදිලි වෙන්නේ. Right? අන්තිම ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ ලිස්ට් එකේ 10 වෙනි ප්‍රශ්නේ. Do you have any question for us? ඔයාගෙන් අපිට මොන හරි ප්‍රශ්න තියෙනවද? එතකොට ඔතන ඉන්ටර්විව් එකේදී මෙන්න මේ ටික හොඳට ඔළුවට ගන්න. කලින් ඔයාට කියලා තියෙනවා නම් දැනුවත් වෙලා නම් සැලරි එක. එතකොට ඔයාගේ ඕවර් ටයිම් උපරිම කාල සීමා මොනවද? ඒ කියන්නේ වැඩ මුරේට අමතරව කොච්චරක් පැය ඕවර් ටයිම් වැටෙයිද? ඊට පස්සේ ඔයාට වැඩ කරන්න වැටෙන ඒරියා එක. එතකොට ඒක කොහේ වුණත් ප්‍රශ්නයක් නෑ. හරි. මොකද ඔයා ඒරියා එක මෙහෙ නෑ මට එපා ජොබ් එක කියන්න. නෑනේ. ඒක සැලරි එක කලින් දන්නවනේ. හරිද? ඒවා අහන්න ඕන නෑ. ඕන නැති ප්‍රශ්න. හරිද? ඕවර් ටයිම් කීයටද මේ කොච්චර දෙනවද කාලේ ඕන නැති ප්‍රශ්න. අපි මේ ලංකාවේ වැඩ කරලා ඕවර් ටයිම් උත් කරලා ජීවිතේ ගොඩ ගන්න බැරි හින්දානේ යන්න හදන්නේ. එහෙම මිනිස්සයා එකේ මේ ඕන නැති ප්‍රශ්න අහන්න ඕනේ නෑ. හරිද? ඊළඟට ඔයා ඒවා දැනුවත්. ඊළඟට තියෙනවා ඔයාට accommodations හම්බ වෙනවද? ඒ කියන්නේ facilities provide වෙන ආයතනින් දෙන facility, accommodation, transportation, ඊළඟට uniform, ඊළඟට food allowance. මේ කියන දේවල් ඔයාට දැනුවත් වෙලා තියෙන්න පුළුවන්. එහෙනම් ඒවා අහන්න අවශ්‍ය නැහැ. එතන කියුනේ නැත්නම් ඔයාට අහන්න පුළුවන් sir how about my accommodation and food and uniform and transportation or facilities? Do you provide them? ඔයාලා ඒවා ලබා දෙනවද? Do you provide them? හරි ඒගොල්ලෝ අපිට ඒවා කියන එක හරිද? අර කෑම මේවා ඒවා ඔක්කොම අපිට ලබා දෙනවද කියලා තමයි අහන්නේ. ඒතර ඒ ඇරුණාම බොහෝ දුරට මම රෙකමන්ඩ් කරන දෙයක් තමයි ඕවා අහන්න ඕන ප්‍රශ්න නෙමෙයි. ඔය රටකට ගියාම ඔය දේවල් වෙන්න ඕන ආකාරයෙන් වෙයි. ඔයාට කෑම දෙනවා නම් කෑම දෙනවා. නැතත් allowance එකක් හම්බ වෙනවා. ඔයාට යුනිෆෝම්ස් දෙනවා නම් දෙනවා, නැත්නම් යුනිෆෝම් allowance එකක් හම්බ වෙනවා. ට්‍රාන්ස්පෝර්ටේෂන් දෙනවා නම් ඒගොල්ලෝ දෙයි, නැත්නම් ඔයාට ඒකට allowance එකක් හම්බ වෙනවා. ඒ ඉතින් ඔක අහන්න දෙයක් නෑ. Right? ඔයාට කියන්න පුළුවන් no sir, I have no question. I know about the facilities and my job role and my responsibilities, everything. I have no question. No sir, thank you. And අන්තිමට උනා තවදුරටත් කියන්න පුළුවන් no sir, I have no any question. I can adjust for any situation. I can adjust for everything. Your company. For my job. එච්චරයි. ඔයා
පාස් වෙනවාමයි ඔයාගේ ඉන්ටර්විව් එක. ඉතින් ලංකාවේ අවුරුදු ගණනාවක පාලකයන්ගේ මේ සමාජ තන්ත්‍රයේ මේ ආපු මේ පරිසරයේ නොයෙකුත් අගයකම් මත ඒ දුර්වලකම් මත අධ්‍යාපනයේ නීතියේ සමාජ ආචාර ධර්මයේ මේ සියලු දේවල් තුළ ලැබුණු ඒ අවසන් ප්‍රතිඵලයේ විදිහට ඔයාට සිද්ධ වෙනවා මේ ලංකාවේ ඉගෙනගෙන මේ ලංකාවේ පවුලක් නඩත්තු කරන්න, Taman නඩත්තු වෙන්න, තමන්ගේ අනාගතය සාර්ථක කරගන්න මේ රටේ තමන්ගේ අම්මා තාත්තා, තමන්ගේ බිරිඳ, ආදරණීය දරුවෝ, යහළු මිතුරෝ සියලු දෙනා හැර වෙන රටකට යන්න. තනි වෙන්න. ඒක හරිම විස්තර කරන්න අපහසු අවස්ථාවක්. ඉතින් වෙනත් රටකට ගියාට පස්සේ ලංකාව ඈත පුංචි කොනක අපේ හිතෙන් අපි සිහි කරනකොට දැනෙන හැඟීම කියන්න බෑ. ඒ රටවල වල ඒකට ටයිම් එකක් පවා දෙනවා හෝම් සික් කියලා. හෝම් සික් පීරියඩ් එකක් කියලා සතියක් ගියාම එහෙම ඉන්න දෙනවා සමහර වැදගත් කම්පැනිස් වල. ඉතින් මම ඒ අත්දැකීම ඇත්තටම විඳලා තියෙනවා පිටරටකට ගිහිල්ලා අවුරුදු ගානකට ගියාම අම්මෝ දැන් අය කවද්ද යන්නේ ලංකාවට අවුරුද්දකින්ද අවුරුදු දෙකකින්ද තුනකින්ද හිතනකොට. ඉතින් ඒක නිසා ඒ අමිහිරි අත්දැකීම විඳින්න තමයි ඔයගොල්ලෝ සූදානම් වෙන්නේ. නමුත් ඔබ සාර්ථකව ඔබේ රැකියාව කරලා සාර්ථක ලෙස ඔබේ කොන්ට්‍රැක්ට් පීරියඩ් එක කම්ප්ලීට් කරලා හම්බ කරගත්ත මුදල් නාස්ති නොකර කෙවල් දොරවල් වල කට්ටියත් නඩත්තු කරගෙන ඉඳලා අවසානයේ පැහැදිලි ප්‍රතිඵලයක් එක්ක ඔබ ලංකාවට නැවත එනකොට අර අත්විඳපු දුකට වඩා දහස් ගුණයක සතුටක් ලැබේ. ඒ හැමදේම කරන්න ඉස්සෙල්ලාම මේ ඉන්ටර්විව් එක සමත් වෙන්න ඕනේ. ඉන්ටර්විව් එක සමත් වෙනවා වගේම මම ඔබට පැහැදිලි කරනවා තවත් දෙයක්. විශේෂයෙන්ම ඊශ්‍රායල්, රුමේනියා මේ වගේ කන්ට්‍රීස් වලට යනකොට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් හරහා කරන ලද ඔන්ලයින් හෝ ෆිසිකල් පාඨමාලාවක් ඉල්ලනවා පැය 60කට වඩා. එහෙමත් නැත්නම් පිට වෙනත් ආයතනකින් පාඨමාලාවක් හදාලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මගේ පැත්තෙන් ඔයාලට දෙන්න පුළුවන් සපෝට් එකක් තමයි මේ ඉන්ටර්විව් එක සමත් වෙන්න විතරක් ඉංග්‍රීසි ටික හදාගෙන ඔයාලා රට ගියොත් එහෙදි ඉතාම අපහසුතාවයටපත් වෙනවා, මානසිකව ලොකු පීඩනයකටපත් වෙනවා. ඒක කෙටියෙන් කිව්වේ. වැඩ කරද්දිත් උසස් වීම් ගැනීමෙදිත් අනිත් අය එක්ක කටයුතු කරද්දිත් ආයතන ප්‍රධානීන් එක්ක කටයුතු කරනකොට තමන්ට ප්‍රශ්න ආවම විසඳ ගැනීමෙදිත් ඉංග්‍රීසි බැරුව ගියොත් ලොකු ගැටලුවකට මුහුණ දෙන්න. ඒක ලොකු මානසික පීඩනයක්. ඒ නිසා ඔයගොල්ලන්ට තියෙනවා මම හදලා පිටරට යන්න කලින් ගන්න මගේ සම්පූර්ණ පාඩම් මාලාව මම උගන්වන ඒ පෙන් ඩ්‍රයිව් එකට දාලා තිනවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව වර්ධනය කරගන්න මුළු කේම්බ්‍රිජ් සිලබස් එකම ව්‍යාකරණ පද්ධතිය, කතන අභ්‍යාස, කතන පුහුණු සියලු දේ එක්ක අංග සම්පූර්ණ පැකේජ් එකක් තියෙනවා. ඒක අරගෙන ඔයාලා ඒක යනකොට අරන් යන්න. එහෙදී ඔයාලට මේක අනිවාර්යෙන්ම වුමනා වෙනවා. මොකද එහෙ ගියපු කට්ටිය පස්සේ මාව දැනගත්තාම මට කතා කරලා ඒක එහෙට ගෙන්න ගන්නවා. එතකොට ටිකක් අපිට යවන්නත් එක්ක ලොකු මුදලක් යනවා. ඒ නිසා යන්න කලින් ඒක අරගෙන යන්න. ඒ වගේම තවත් එකක් කියනවා අර මම මුලින් කියපු අර සර්ටිෆිකේට් එක. මෙන්න මේ සර්ටිෆිකේට් එක ඊශ්‍රායල්ද රුමේනියාද ඕනම රටකට යන්න ඉංග්‍රීසි කෝස් එකක් කරලා තියනවා කියලා පෙන්වන්න අවශ්‍ය නම් මේක පිළිගන්නවා. ඉතින් මම මේ රජයේ ලියාපදිංචි ආයතනයක් විදිහට ලන්ඩන් බ්‍රිජ් ඉංග්‍රීසි ඇකඩමි විදිහින් ලබා දෙන මේක පැය 96ක ඔන්ලයින් පාඨමාලාවක් කරපු විදිහට මේ සර්ටිෆිකේට් එක ලබා දෙනවා. අර අපේ ෆුල් පැකේජ් කෝස් එක ගත්තු කට්ටියට කොහොමද මේ ප්‍රොසෙස් එක වෙන්නේ කියලා දැනගන්න මට නම් එකට කතා කරන්න. ඊට පස්සේ වාට මේ කෝස් එක දෙනවා. ඒක ඉක්මනින් හදාගෙන යන්න. යම් කොටසක් තියෙනවා මම බලන්නේ. ඒ කොටස හදාරනකොට මම මේ සර්ටිෆිකේට් එක වාට ඉෂුව කරනවා. කෝස් එක ඊටාම මාසෙන් දෙකකින් ඉවර කරන්න බෑ. ඒක ඊටු ටික ඔයාලට පුළුවන් ගිහින් කරගන්න.
හොඳයි. එහෙනම් එන්න මේකයි මම අර මුලින්ම කිව්වා මම ඔයාලට ඇක්ටිවිටි එකක් දෙනවා කියලා. මේ ටික හොඳට ප්‍රැක්ටිස් වෙන්න. මොකක්ද? මේ කමෙන්ට් සෙක්ෂන් එකේ මම තනි කමෙන්ට්ස් විදිහට පිළිවෙලින් දානවා මේ ප්‍රශ්න 10. ඔයාට තියෙන්නේ ඔයා බලාපොරොත්තු වෙන ෆීල්ඩ් එක අනුව ඔයා ඇප්ලයි කරලා තියෙන විදිහ අනුව ඒ ප්‍රශ්නෙට අදාළ පිළිතුර ඔයා කමෙන්ට් කරන්න. මම එකින් එක බලලා ඒවා හරිද වැරදිද ඒවට රිප්ලයි කරනවා කමෙන්ට් සෙක්ෂන් එකේම. ඒතර කිසිම ගැටලුවක් නැහැ. මේ ප්‍රශ්න 10 මම කමෙන්ට් සෙක්ෂන් එකේ එකින් එක දාලා තියෙද්දි ඔයාට පුළුවන් පළවෙනි ප්‍රශ්නෙට ගියා ඔයාගේ උත්තරේ කමෙන්ට් කරන්න. තව කට්ටිය කමෙන්ට් කරලා තියෙයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒකේ 100 දෙනෙක් කමෙන්ට් කරලා තිබ්බත් ඔයත් ඔයාගේ උත්තරේ කමෙන්ට් කරන්න. ඒකෙන් වෙන්නේ මොකද්ද? එතකොට අපි මේ ටයිප් කිරීම තුලින් ඔයාට මතක හිටිනවා මේ ප්‍රශ්න 10ට ඔයාගේ උත්තර 10. හොඳයි. එහෙනම් ඒ විදිහට හැමෝම කරන්න. ඊට අමතර යමක් ඔබට මේ වීඩියෝ එක සම්බන්ධව මට කියන්නට තියෙනවා නම් බැනලා හෝ හොඳ කියලා හෝ කමෙන්ට් කරන්න. අර විශේෂයෙන්ම මම කියන්නේ ඔබේ යහපත පිණිස මේ පාඩමෙන් ඒ ලබා දුන් ප්‍රශ්න 10 යටතේ ඔබේ උත්තර 10 කමෙන්ට් කරන්න. මේ තුලින් ඔබේ ඉන්ටර්වියු එක පාස් වෙන්න යමක් ලැබුණා නම් උත්තේජනයක් ලැබුණා නම් මේකටම කමෙන්ට් එකක් දාන්න. ඒ තමයි ඔබේ යුතුයකම. තවත් පුංචි ඉල්ලීමක් තියෙනවා. මේ වීඩියෝ එකෙන් ඔයාලට හොඳ දෙයක් ලැබුණා නම් ලයික් කරන්න වීඩියෝ එකට. මේ channel එක subscribe කරලා තියන්න. ඔයගොල්ලෝ රටට ගියත් ඒ ඉඳන් මාව බලයි. ඒක අනිවාර්යයි. මොකද දැන් රටවල ඉන්න ගොඩාක් අය මේ වීඩියෝස් මගේව බලනවා. නොයෙකුත් පැටලි සහගත තත්ත්වයන් ලෙහා ගන්නවා මේ channel එකට ඇවිල්ලා. ඒ වගේම සමහරව මගේ පැකේජ් එක එකට ගෙන්න ගන්නවට අමතරව ඉන්ඩිවිජුවල් ක්ලාසස් දා ගන්නවා. ඉතින් ඒකින්ද මගේ මේ සම්බන්ධතාවය ඔබට ගොඩක් වටී කියලා මම හිතනවා. subscribe කරලා තියාගන්න. ඊළඟට ඔබ වගේම තවත් දහස් ගණන් ඉන්නවා මේ වගේ පාඩමක් නොදැන. තම මේ වගේ ඉන්ටර්වියු එකට බයයි, බොහොම shy එක, confidence නැහැ, කොහොමද මේවට උත්තර දෙන්නේ? ඒ නිසා මේ වගේ පාඩමක් ගොඩක් වැදගත්. ඒ නිසා ඔබ දන්න අයට මේ link එක share කරන්න. හරි වීඩියෝ එකට පහලින් මෙහෙම ඉතාලියක් කියලා share button එක තියෙනවා. ඒකේ බුවට පස්සේ වාට link එක copy කරගන්න පුළුවන්. එහෙම නැත්නම් එතනින්ම කෙලින්ම යනවා ඔයාගේ WhatsApp එකට. ගිහලා ඔයාගේ ඉන්න දන්න කියන මේක වැදගත් වෙයි කියලා හිතන පිරිසකට එක්කෙනෙකුට දෙන්නෙකුට හරි share කරන්න. ඒකත් ඔයා කරන යුතුයකමක්. මට නෙමෙයි. ඒ කරන හැම දෙයකම ප්‍රතිඵල ලැබෙන්නේ ඔබටමයි. හොඳයි. එහෙනම් ගිහින් එන්න. See you next time. Have a good future.